මචල්ලා මම මේ ඉන්නේ උණවටුනේ මුහුදු වෙරළේ. අද මං උඹලව එක්කන් යනවා මුළු රටක්ම අඳුනන කෙනෙක් බලන්න. කොළඹට. එහෙනම් ගයිස් මාත් එක්ක යමල්ලා ඒ සත්ගුණවත් ආදර්ශමත් මහත්මයෝ බලලා රටට කරන සේවයට තැන්ක්ස් කරලා එන්න. ඔන්න අපි පිටත් වුණා. හැබැයි මේ මහත්මයා පමණක් නෙවෙයි. කවුරු කිව්වත් මේ කාලකන්ණි මිනිස්සු හදන්ටම් බෑනේ. ඔන්න දැන් අපි යන ගමන්. සර් බලන්න පේනව නේද? මේ කාලකන්ණි එක දිගට හෝන් ගහනවා. මදිවට මැරෙන්න තරම් වේගයෙන් යනවා. ඉතින් අපි ගිහිල්ලම බලමු අපේ සර් කියන්නේ මොනවද කියලා. මේ මදාවියන්ටයි උගත් නූගතුන්ටයි. ඔන්න අපි තැනට ආවා. මේ ඉන්නේ අපි බලන්න ආව ඒ නිහතමානී ලෝකෙටම ආදර්ශමත් පොලිස් නිලධාරියා මහේෂ් මහත්මයා. හෙලෝ මහේෂ් සර්. කොහොමද ඔබතුමාට? මුලින්ම මම සර්ට ස්තුති කරනවා, රෙස්පෙක්ට් කරනවා මට වෙලාව ටිකක් ලබා දුන්නට කතා බහ කරන්න. හෙලෝ ට්‍රැවල් පැන්තා. මම ඉතාමත් හොඳින් ඉන්නවා. ස්තුතියි ඔයා මාව බලන්න ආවට වගේම රටට පණිවිඩයක් දෙන්න හදනවට. ඉතින් පැන්තා කියන්නකො බලන්න මොකද්ද මගෙන් ඕනේ උදව්ව? ඒ වගේම රටට දෙන්න ඕන පණිවිඩය මොකද්ද කියලා. අවුස මට වගේම නූගත් රියදුරන්ට, ප්‍රචණ්ඩකාරී රියදුරන්ට, විනයක් නැති රියදුරන්ට හොඳ අවවාදයක් දෙන්නකො බඩ කොර වෙලා යන්නම. මට රටේ ඉන්න සියලුම රියදුරන්ට දෙයක් කියන්න පුළුවන් පැන්තා. ඒ තමයි විනය හදාගෙන නීතියට අවනතව රියදාවණය කරන්න කියලා. වාහනයක් බයික් එකක් අතට ගන්නකොට මතක තියාගන්න. ඔයා ආපහු ගෙදර එනකන් අම්මා තාත්තා ඔයාගේ නෝනා දරුවෝ බලන් ඉන්නෝ කියලා. ඒ වගේම තමයි ඔයාලා වරදක් කරලා අපේ ඉස්සරහා දෙකට නැමින්න එපා. ඔයාලටත් ආත්ම ගරුත්වයක් තියෙනවා කියලා හොඳින් මතක තබා ගන්න. එහෙනම් පැන්තා මම නැවත රාජකාරියට වාර්තා කරනවා. මම කියපු හැමදේම ඔයාලා හොඳින් මතක තියාගෙන පාරේ යන්න. දෙවි පිහිටයි. හරි මහේෂ් මහත්මයා මාත් ගිහිල්ලා එන්නම්. ඔයාගේ මනුස්සකමට, නිහතමානිකමටත්, වචන ටිකටත් එකෙන්ම රෙස්පෙක්ට්. දෙවි පිහිටයි ඔබතුමාටත්. හරි. දැන්වත් උඹලා හොඳින් තේරුම් ගනින්න. උඹලා ගෙදරින් එළියට ගියාම ආපහු ගෙදර එනකන් ගෙදර ඉන්න මිනිස්සු බලන් ඉන්නවා කියලා. කොහොම තගයෝ? ඒ වගේම පාරේ මැද තියාගෙන කාර් එකේ යන වැදගත් කියන අයයි මගමරු බස්ව ලොරි අයියලා ටිකත් බඩ ගාගෙන යන 60 පැනපු නාකි රිලව් ටිකත් හොඳට මේක මතක තියාගෙන ඉන්න. මේක අපි හැමෝගෙම රට. හැමෝගෙම පාරවල් මිසක්කා උඹලගේ බූදලේම නෙවෙයි කියලා. හොඳේ. එහෙනම් ගයිස් ඔක්කොම මතකයිනේ. අද ඉඳලවත් විනයගරුක රියදුරෙක් වෙයල්ලා. හරිද? එහෙනම් ඔන්න මම ගියා. ජය වේවා උඹලට.